හායි සෙල්ෆ් ලවර්ස්. ඔයාලා හොඳින් නේද? දන්නවද අද කාරෙකින් ඇවිදින්න ගියා. ඇල්ල ගිය වෙලාවේ රාවණා ඇල්ල බලන්න ගියා. මේ තියෙන්නේ ගමනේ මතක සටහන්. දන්නවද අද මට ටිකක් විතර වැඩිපුර තරහ ගිය දවසක්. සමහර දවසට හේතු ඕන නැහැ තරහ ඇති වෙන්න. ඉතින් තරහව කියන්නේ මල් ළඟ තියෙන හොඳ පුරුද්දක් නෙමෙයි. ඉතින් මං අද මේ ගමන යන මග දිගට පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් හිතුවේ ඇයි මට තරහ යන්නේ කියලා. ගොඩක් වෙලාවට අපිට තරහ යන්නේ අපි හිතාගෙන ඉන්න දේවල් සිද්ධ වෙන්නේ නැති වුනහම. ඉතින් ඇයි අපි ස්ථිර නැති දේවල් වෙනුවෙන් තරහ ඇති කරගන්නේ? ඒ නිසාම මට තරහ යන වෙලාවට මට තරහ යන්නේ ඇයි කියලා මං ගැනම අධ්‍යයනය කරන්න මට කැමැත්තක් ඇති වුණා. මම මගේ හිත දිහා බලාගෙන ඉන්න පුරුදු වුණා. ඉතින් ඔයාලත් ඔයාලා ගාව තියෙන නරක පුරුදු වලට හේතුව හොයාගෙන ඒ ගැන සිහියෙන් ඉන්න. අපිත් හරියට අහස වගේ වලාකුළු කරන වැරදි වලට හැමදාම බැනුම් ඇහුවේ අහස. ඉතින් හිත කියන දේ හොඳ නරක නොබල කරන්න ගිහින් අනිත් අයගෙන් බැනුම් අහන්නේ තමන්. ඒ වගේම ලොකුම වරද සිද්ධ වෙන්නේ තමන්ට. මොකද ඒ හිත අයිති තමන්ට නිසා. අද ඉඳන් ඔයත් ඔයාගේ හිත ගැන සිහියෙන් ඉන්න. එතකොට තමන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ හිත ගැන. අපේ හිත කෙලෙස් වලින් පිරීලා හිත ගැන සිහියෙන් ඉන්නකොට ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. ඔයාට එන සිතුවිලි ගැන අවධානයෙන් දවස් කටයුතු කරනවා නම් ඔයාට පුළුවන් හිතේ ස්වභාවය දැනගන්න. සිත තමයි බලවත්ම. අදට මම ගිහින් එන්න මම ඩිලු.